හෙලෝ කොහොමද හැමෝටම? AI අකුරත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පාඩම මැෂින් ලර්නින්. මොකද්ද මේ මැෂින් ලර්නින් කියලා කියන්නේ? ඒක හරියට මැෂින් එක මොනවා හරි ඉගෙන ගන්නවා වගේ දෙයක්. ඉතින් මැෂින් එක මොනවද ඉගෙන ගන්න කියලා බලන්න කලින් අපි බලමු ට්‍රැඩිෂනල් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. සම්ප්‍රදායික කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් මොකද්ද කියලා. ඉතින් සම්ප්‍රදායික කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ඩෙවලොපර් කෙනෙක් විසින් හදපු කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකට. හිතන්න මේ තියෙන ඩෙවලොපර් කෙනෙක් විසින් හදපු ප්‍රෝග්‍රෑම් එකක්. මේක ඇතුලේ තියෙනවා සිම්පල් කැල්කියුලේටර් එකක්. මොකක් හරි නම්බර්ස් ටිකක් දුන්නාම එකතු කරන්න පුළුවන් විදිහේ කැල්කියුලේටර් එකක්. ඉතින් මේකට අපි දෙනවා ඉන්පුට් එකක්. එතකොට මේකේ තියෙන මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා අපිට ඒ ඉන්පුට් වලට අදාළ අවුට්පුට් එක ගන්න පුළුවන්. හිතන්න අපි මේ ඉන්පුට් එකට දෙනවා 2 සහ 3. එතකොට මේ කැල්කියුලේටර් එක හරහා මේක ගිහිල්ලා අපිට අවුට්පුට් එක විදිහට 5 හම්බ වෙනවා. අන්න ඒක තමයි ට්‍රැඩිෂනල් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. අපි මොනවා හරි ඉන්පුට් එකක් දුන්නාට පස්සේ ඒකට ගැළපෙන අවුට්පුට් එක අපිට ගන්න පුළුවන්. ඒකට මොකද මැෂින් ලර්නින් කියලා කියන්නේ? මැෂින් ලර්නින් එකේදී වෙන්නේ අපි මේ ඉන්පුට් ටිකත් එක්ක එයාට රිලවන්ට් අවුට්පුට් එකක් දෙනවා. ඒ කියන්නේ අපේ මේ කලින් උදාහරණය වගේ නම් 2 සහ 3ත් එක්ක අපි එයාට මේ 5 කියන අවුට්පුට් එකක් දෙනවා. එතකොට මේ ඔක්කොම ටික මේ කම්පියුටර් එකට දුන්නාට පස්සේ එයා බලනවා මේ 2 සහ 3ත් එක්ක මේ 5ට තියෙන සම්බන්ධය මොකද්ද කියලා. එතකොට එයා තේරුම් ගන්නවා ඒක හරියට 2 එකතු කිරීම 3 5යි වගේ දෙයක්. අන්න ඒ විදිහට තමයි මැෂින් ලර්නින් කියලා කියන්නේ. ඉතින් අපි තව උදාහරණයක් අරගෙන බලමු මොකද්ද මේ මැෂින් ලර්නින් කියන්නේ කියලා. හිතන්න අපිට තියෙනවා data set එකක්. ඉතින් මේ data set එකේ x value සහ y value තියෙනවා. x value කියන්නේ මගේ input වලට. දැන් මට input දෙකක් තියෙනවා. x1 සහ x2. අපි මේ x value වලට තව නමක් කියනවා features කියලා. එතකොට මේ x value එහෙම නැත්නම් features ඒ කියන්නේ අපේ input. ඒවත් එක්ක අපි ඒවට corresponding වෙන y values උත් තියෙනවා. ඒ කියන්නේ අපේ output ටික. අපි output වලට machine learning වලදී අපි කියනවා label එහෙම නැත්නම් target කියලා. ඒක අපේ ප්‍රශ්නෙට depend වෙනවා. ඉතින් මගේ x1 value එක අපි පළවෙනි ඉලක්කම විදිහට ගමු. x1 සමානයි 2, x2 සමානයි 3. මගේ y value එක වෙන්නේ 5. x1 සමානයි 1, x2 සමානයි 4, y value එක වෙන්නේ 5. x1 සමානයි 3, x2 සමානයි 4, y සමානයි 7. x1 සමානයි 3, y1 x2 සමානයි 1, y සමානයි 4. ඔන්න මගේ data set එක තියෙනවා data point 4කුත් එක්ක. source 4කුත් එක්ක මගේ data set එක තියෙනවා. මම මගේ මේ data set එකම කම්පියුටර් එකට දෙනවා. ඒකට කම්පියුටර් එක බලනවා මේ තියෙන මේ x value x1 සහ x2ට මේ y එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා. එයා මේ data point එකින් එක ඇනලයිස් කරලා එයා තේරුම් ගන්නවා ඒක හරියට y සමානයි x1 එකතු කිරීම x2 වගේ කියලා. එතකොට මෙයා මේක ඉගෙන ගන්නේ කොහොමද? මෙයා ඉගෙන ගන්නේ මේ එකින් එක data point එකින් එක බලලා එයා තේරුම් ගන්නවා හරි මේ අතර තියෙන සම්බන්ධය මේක තමයි කියලා. ඉතින් සරලවම machine learning කියලා කියන්නේ මෙන්න මේ දෙකට. traditional computer program එකේදී නම් අපි input ටික විතරයි computer එකට දෙන්නේ. ඒකට ගැලපෙන output එක අපිට හම්බ වෙනවා. හැබැයි අපි machine learning වලදී input ඒ වගේම input එකත් එක්කම ඒ වගේ අදාළ output එකත් machine එකට දෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් ඒකට relevant සම්බන්ධය මොකක්ද කියලා. එයාලගේ අතර තියෙන සම්බන්ධය. relationship between the features and label. It is the machine learning. ඉතින් අද පාඩමෙන් ඔයාලට machine learning මොකක්ද කියන්නේ සරලවම තේරුම් ගන්න. ඉතින් අපි ඊළඟ පාඩමත් එක්ක නැවත හමු වෙනවා. ස්තුතියි.